හෙලෝ ඔයාලට කොහොමද? මම හිතනවා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා. වගේම මමත් ගොඩාක් හොඳින් ඉන්නවා. අදත් හැමෝම මගේ YouTube channel එකට ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. දැන් ඔව් කට්ටිය දන්නවා ඇතිනේ අද මම මේ කොහෙද යන්නේ කියලා. අද මම යන්නේ SLECC එකේ තියෙන K+ International Shoe Fair එකට. දැන් මම ඉන්නේ යුනිවර්සිටි එකේ ඉඳලා යන ගමන්. බලන්න මේ පාර දන්න කෙනෙක් ඉන්නවද කියලා. මොකක්ද මේ යුනිවර්සිටි එක කියලා දන්න කට්ටිය කමෙන්ට් කරන්න. ඉතින් දැන් අපි මේ තුන්දෙනා කියන්නේ අපි මේ අද ගමන යන්නේ මායි මගේ යාළුවෝ දෙන්නයි. ඔයාලා මගේ ලේඩි ජේ එකේ ගියපු වීඩියෝ එක බැලුවා නම් දන්නවා කවුද මාත් එක්ක ඉන්න මේ යාළුවෝ දෙන්න කියලා. අපි තුන්දෙනා තමයි මේ යන්නේ. දැන් කොටුවට යන්න ඕනේ. මොකද මේක තියෙන්නේ ලේක් හවුස් එක ඉස්සරහා. අපි කලින් නම් ගිහිල්ලා නැහැ. මේ ෆස්ට් ටයිම් තමයි යන්නේ. ඉතින් ගිහිල්ලාම බලමු. ඔන්න ඉතින් අපි කොටුව ස්ටේෂන් එක ළඟින් බැහැලා දැන් මේ පයින් යන ගමන් ඉන්නේ. මගේ යාළුවා කිව්වා එතනින් යන්න පොඩි ෂෝට් කට් එකක් දන්නවා කියලා. අපි මේ ගිහින් බලන්න තමයි හදන්නේ මේ ෂෝට් කට් එකෙන් ගියාම එච්චර ළඟයිද කියලා. හැබැයි ඉතින් අනිත් පැත්තෙන් ගියාම කොච්චර දුරද කියලා නම් මම දන්නේ නැහැ. ඔන්න මේක තමයි ෂෝට් කට් එක. කොටුව ස්ටේෂන් එකෙන් චුට්ටක් ඉස්සරහට ගියාම වම් අත පැත්තෙන් තියෙනවා පොඩි පඩි පෙළක් එක්ක නිකන් හැරෙන්න පාරක්. බේරේ වැව ළඟින් තමයි යන්න තියෙන්නේ. මං හිතන්නේ බේරේ වැව. ඉතින් එතනින් ගියාම හරියටම මේ ෂූ ෆෙයාර් එකේ තියෙන තැනින්ම තමයි අපි ආපහු පාරට එන්නේ. ඔයාලට ඈත පේන්නේ නැති නෙළුම් කුරුණත් එක්කම එතන තමයි ෂූ ෆෙයාර් එක තියෙන්නේ. මං කියන්නේ නෙළුම් කුරුණ ළඟ නෙමෙයි. මගේ වීඩියෝ එකේ ඔයාලා දකින්න ඇති ඈතින් නෙළුම් කුරුණ පේනවා. අන්න එතන ළඟ තමයි ඉස්සරහ ඔය කොඩි දාලා තියෙන තැන තමයි ෂූ ෆෙයාර් එක තියෙන්නේ. අන්න අපි ෂූ ෆෙයාර් එක ළඟටම ඇවිල්ලා ඉන්නේ. මම මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක ගත්තා ක්‍රිස්මස් එකට ෆෙයාර් එකකුයි බුක්ස් ඇන්ඩ් ස්ටේෂනරි ෆෙයාර් එකකුයි තියෙනවා දෙසැම්බර් 12 ඉඳලා 24 වෙනකම්. ඔයාලත් කැමති නම් ක්‍රිස්මස් එකට වගේම බුක්ස් ස්ටේෂනරි අයිටම්ස් ගන්න ඔයාලත් ඇවිල්ලා බලන්න. මමත් එන්න තමයි ඉන්නේ. ඒකට පොඩ්ඩක් බලලා යන්න. මට ඕන බඩු වගේක් තියෙනවා ඒ ටිකත් ගන්න. ඔන්න අපි ෂූ ෆෙයාර් එකේ එන්ට්‍රන්ස් එකට ළඟට ආවා. මෙන්න මෙතනින් ටිකට් එකක් ගන්න ඕන රුපියල් 50ක් දීලා. එතනම ඉස්සරහා තිබිලා අපිට හම්බුණා ජුවලරි බඩු තියෙන තැනක්. එතනින් තමයි මම දැන් ඔය පෙන්නපු මාලෙයි බ්‍රේස්ලට් එකයි ගත්තේ. ඊට පස්සේ මෙතනින් ෂූ ෆෙයාර් එකට අතුරට යන්නයි තියෙන්නේ. අතුරට ගියපු ගමන්ම දිලිසි මෙන්න මෙයා ඉන්නවා අපි දැක්කා. ඒක නම් පොඩ්ඩක් ප්‍රයිස් වැඩි. හැබැයි ඉතින් මේ වගේ දෙකක් ඉතින් ගොඩාක් අඩුවටම ගන්නත් බැහැනේ. මෙන්න මේක හරිම කම්ෆර්ටබල් ස්ලිපර්ස් දෙකක්. ඒකෙතන ගහලම තිබුණා හෙල්ති ස්ලිපර්ස් කියලා. මම හිතන්නේ කකුලට ලොකුවර පහසුවක් දැනෙනවා ඇති ඒකෙන්. ඒකත් ඉතින් චුට්ටක් විතර ප්‍රයිස් වැඩි. අපි ඉස්සරහට ගිහින් බලමුකෝ.
දැම්ම වොරි වෙන්න එපා. ප්‍රයිස් ගොඩාක් අඩු අයිටම්ස් ඉස්සරහට තව තියෙනවා. මෙන්න මේ ස්ලිපර්ස් බලන්න. උඩ ගහලා තිබ්බෙනම් 900 ගාණක් කියලා හරි 700 ගාණක් කියලා හරි මට මතක නැහැ. ස්ලිපර්ස් එකේ ගාණය වුණාට 690යි. ගොඩක් අඩුයි නේද මේ ප්‍රයිස්? මං හිතන්නේ අපි නිකන් ගිහින් කඩෙන් ගන්න ගියොත් නම් ඊට වඩා වැඩිද දන්නේ නැහැ. කොහොම හරි ඉතින් රුපියල් 690ට ඉතින් දැන් එහෙම ලොකු දෙයක් ගන්න බැහැනේ අපි කඩේකට ගියත්. මේ වගේ දෙයක් ගන්න එක හොඳයි. ඉස්සරහට බලාගෙන යන්නකෝ. තවත් අඩු අයිටම්ස් ගොඩක් තියෙනවා. මෙන්න මේක බලන්න. මෙතන තිබුණු මේ ගොඩාක් මේ හීල්ස් රුපියල් 1000යි. ඇත්තටම මම නම් හිතන්නේ නැහැ නිකන් කඩේකට ගියොත් මේ වගේ දෙකක් රුපියල් 1000ට ගන්න පුළුවන් වෙයි කියලා. මේවා අර වෙඩින්ග්ස් වලට දාන්න, පාටි වලට දාන්න, ඇත්තටම බ්‍රයිඩ් කෙනෙක්ට උනත් දාන්න පුළුවන් හීල්ස් තමයි මෙතන තිබ්බේ. ඒවා ගොඩාක් රුපියල් 1000යි. සමහර ඒවා අතරින් පතර තිබුණා 1500ට වගේ. හැබැයි මෙතන තිබුණු ගොඩාක්ම 1000ට තිබිච්ච ඒවා තමයි තිබ්බේ. අන්න දැන් තමයි අපි හොයාගෙනම ආපු දේ තියෙන තැනට ආවේ. මගේ යාළුවාට කෝට් ෂූස් දෙකක් ගන්න ඕනේ කියලා තමයි අපි මෙච්චර දුරක් ගෙවාගෙන මේ ෂූ ෆෙයා එකට ආවේ. ඉතින් ඔන්න යාට ලස්සන කෝට් ෂූස් දෙකක් හම්බුණා. මෙතනත් තිබුණා ලොකු කෝට් ෂූස් කලෙක්ෂන් එකක්. ප්‍රයිස් තිබුණේ 1200, 1250, 1250 තියෙන දෙකේම හීල් එක තියෙන දෙක තිබුණා 1350ට. ඊට එහා ගියපු ප්‍රයිස් නම් ලොකුවට තිබුණේ නැහැ. ඔය අතරේ තමයි ප්‍රයිස් ගියේ.
මේ තමයි මෙතෙන්ට ඇවිල්ලා මම ගත්ත චූටිම චූටි බඩුව. බලන්නකෝ මේ සොක්ස් දෙක රුපියල් 160යි. අර බ්ලැක් දෙක 215යි. මේ දෙකත් 215යි. ඉතින් මේවා ටිකක් මම ගත්තා. මොකද මේ වගේ අඩුවට හොයාගන්න බෑනේ හැමතිස්සම මේ ගොඩක් තැන්වලදී. මේ වගේ තැනකදී හම්බුනොත් තමයි. අපි ගොඩක් බැලුවේ ලේඩීස් ෂූස් ස්ලිපර්ස් තිබුණු තැන්. මෙන්ස් සයිඩ් එකට ඉතින් ලොකුවට ගියේ නැහැ. මේ නිකන් චුට්ටක් කොහේ ඉතින් එහෙම බලාගෙන ගියා. ඒ බලපු ටික තමයි මම පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තේ. මේවත් හැබැයි ඉතින් ගොඩක් ප්‍රයිස් අඩුයි. මේ වගේ මේ සෙරප්පු දෙකක් ගන්න බෑ 1090ට. අපේ තාත්තා මේ ළඟදී ගත්තා ඒක 2000 ගාණක් වුණා. මේක 1090ට නම් මම හිතන්නේ ගොඩක් worth එක. මේකේ මේ ෂූස් විතරක් නෙමෙයි බෑග්ස් කලෙක්ෂන් එකකුත් තිබුණා. මට ඒක නම් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද අපිට වෙලාවක් තිබුණේ නෑ එහෙම අර ඇවිදවිද හැමදේම බලන්න තරම්. හවස ලෙක්චර් එකට ඉක්මනට යන්න බලාගෙන තමයි ආවේ. මං කලින් වීඩියෝ එකෙත් කියන්නේ නැති එදත් අපි ලෙක්චර් එකට යන්න හින්දා ඉක්මනට බලන් ගියා කියලා. මොකද මේවට ගිහිල්ලා ලෙක්චර්ස් කට් කරගන්නත් බැහැනේ. ඒ හින්දා අපි මේ වැඩෙත් කරගන්න ගමන් ඒකත් කරගන්න ඕනේ. ඒ හින්දා අපි තුන්දෙනා ඉක්මනට අපිට ඕන දේවල් ටික බලලා මට වීඩියෝ කරගන්න ඕන නිසා මෙහෙ ඕන නැති ටිකකුත් ඉතින් බැලුවා. ඒ බලලා අපි ඉක්මනට ගියා අපේ ලෙක්චර් එකට ඉන්න ඕන නිසා. දැන් මේ ඉතින් අපි ෂූෆයා එකේ ඉන්න අන්තිම විනාඩි ටික තමයි. ඊළඟට අපි කැෂියර් එකට ගිහිල්ලා බිල් කරලා ඊට පස්සෙත් මේකේ තියෙනවා තව පොඩි දෙයක්. අපි එළියට යන්න කලින් මේ බඩු ටික පෙන්නලා යන්න ඕනේ. බඩු ටිකයි බිල් එකයි එතන සිකියුරිටි එකෙන් චෙක් කරනවා. එතනින් පෙන්නලා තමයි යන්න ඕනේ. අන්න ඉතින් අපි යනවා කැෂියර් එක ළඟට. මෙච්චර ලොකුවට ෂූෆයා එකක් දැම්මේ නැති වුණත් කුරුණෑගල. ඒ කියන්නේ මම මගේ ගෙවල් කුරුණෑගල. මේ කුරුණෑගලත් K+ එකේ ෂූෆයා එකක් තියෙනවා සාමාන්‍යයෙන් පොඩිවට මාර්තු අප්‍රේල් වගේ. අන්න එළියට එද්දී අපිට හම්බුණා ස්ට්‍රීට් ෆුඩ්ස්. හැබැයි ඉතින් මුකුත් කකා ඉන්න නම් වෙලාවක් තිබ්බේ නැහැ ඇත්තටම. ඒ හින්දා ඉතින් අපි ඒව දිහා බලා ගියා. දැන් ඉතින් vlog එක ඉවරයි. මාත් එක්ක අද දවස එකතු වෙලා හිටියාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ගොඩාක් ස්තුතියි. හැමෝගෙම ආදරෙන් ඉල්ලනවා මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝ එකට ලයික් කරන්න, කමෙන්ට් කරන්න කියලා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් බයි.